ඔයාගේ ජීවිතේ හැමදාම එකම විදියකට ගෙවිලා යනවා වගේ හැඟීමක් දැනෙලා තියෙනවද? කාලය නිකම්ම ගෙවිලා යනවා. නමුත් ජීවිතේ ඉස්සරහටම යන විදියක් ඔයාටම තාම තේරුම් ගන්න බැරුව ඇති. අද අපි බලමු අරමුණක් ඇතුව ඔයාගේ ජීවිතේ ජයගන්නේ කොහොමද කියලා. අරමුණක් කියන්නේ ඔයාගේ ජීවිතේ GPS එකක් වගේ. ඔයාට GPS එකක් නැතුව ඔයා දන්නේ නැති පළාතකට යන්න පුළුවන්ද? බැහැ නේද? ඔයා සාර්ථක වෙන්න නම් ඔයාගේ මනසට දැනෙන්න ඕනේ ඔයාට තියෙන අරමුණ මොකක්ද කියලා. අපි හැමෝටම අරමුණක් තියෙනවා. අපි කොහොමද දන්නේ අපිට තියෙන අරමුණ මොකක්ද කියලා? ඔයා වැඩිම ආස කරන්නේ මොනවා කරන්නද? ඔයාගේ හැකියාව තියෙන්නේ මොන වගේ වැඩ කරන්නද? අරමුණක් තෝරගන්න අපිට මූලික ක්‍රම තුනක් තියෙනවා. ඔයා කැමති දේ කොලයක ලියන්න. ඔයාට තියෙන හැකියාවන් මොනවද කියලාත් ලියන්න. ඊට පස්සේ ඔයාටම තේරෙනවා ඔයා ලියපු ඔයාගේ හැකියාවයි ඔයා ආස කරන දේ එක්ක ඔයාගේ අරමුණ තෝරගන්න. ඔයාටම කියලා අරමුණක් තියෙන්න පුළුවන්. නමුත් ඒ අරමුණ කරා යන්න අපිට ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා. කෙනෙක් ඔයාව නතර කරයි. කිසිම දෙයක් කරන්න දෙන්නෙත් නැහැ. කවුරුවත් ඔයාට උදව් කරන්නෙත් නැහැ. ඒත් ඔයා සැලෙන්න එපා. අපි හැමෝගෙම ජීවිතවලට ওই ගැටලු ඇවිල්ලා තියෙනවා. මුලින්ම අපි ගැටලුව හඳුනගමු. හොඳින් ඒ ගැටලුවට අපි පිළිතුරක් සොයමු. මොනතරම් ප්‍රශ්න ආවත් ඔයාගේ අරමුණ කරා යන්න ඕන. ගැටලු කියන්නේ නැවතීමේ තැනක් නෙමෙයි. ඒක ඔයාට ටෙස්ට් එකක්. ඒක ඔයාට ඔයාගේ ජීවිතේ අරමුණ කරා යන ඉස්සරහට උදව් වෙන පරීක්ෂණයක් වගේ. ඔයාගේ අරමුණ ලොකුද පොඩිද කියන එක නෙමෙයි වැදගත්. ඔයා ඒ අරමුණට කොච්චර කැමතිද කියන එක තමයි වැදගත්. අද ඉඳලා පටන් ගන්න. ඔයාගම කියලා අරමුණක් තියාගන්න. ඔයා ලියා තියාගන්න. ඔයා හැම දවසකම ඒ අරමුණ තව තවත් ඉදිරියට යන්න රක් ගන්න. ඒක තමයි ජීවිතයේ ජය ගැනීමේ සත්‍යය. ඔයාගේ අරමුණ මොකක්ද කියලා පහතින් කමෙන්ට් එකක් දාගෙන යන්න.